ඔයා මාර්තු මාසයේ උපන්න කෙනෙක්ද? එහෙනම් ඔයාලා තමයි මේ ලෝකේ ඉන්න සංවේදීම මිනිස්සු ටික. ඔය හිත රිදෙන එක, ඉක්මනට ඇස්වලට කඳුළු වෙන එක ඔබේ දුර්වලකමක් නෙවෙයි. ඒ ඔබේ මනුස්සකම, චලදීව බලය. ගුප්ත ශාස්ත්‍රයටත් දේශීය මතයන්ටත් අනුව මාර්තු මාසේ උපන්න අයට බලපාන්නේ පත්තිනි දේව බැල්ම සහ ජල දේවතාවුන්ගේ බලය. ඒ නිසාමයි මේ අයගේ හිත වතුර වගේ නිවිලා සිසිල්ව තියෙන්නේ. සුව කරන වචන ඔබ දන්නවද? ඔබ ළඟ තියෙන විශ්වීය බලය මොකක්ද කියලා? ඔබ උපතින්ම අධ්‍යාත්මිකව බලවත් කෙනෙක්. කාට හරි ලොකු දුකක්, මානසික පීඩනයක් ආවහම ඔබ ළඟට ඇවිත් විනාඩි 5ක් කතා කළාම ඒ මිනිස්සයා නිකම්ම සුවපත් වෙනවා. ඔබේ වචනවලට පුළුවන් ගින්දර වගේ ඇවිලෙන හිත් නිවන්න. කලාව රහස් දොරටුවයි. මාර්තු අය දියුණු වෙන්න තියෙන ලොකුම රහස කලාව. සින්දු කියන්න, නටන්න, චිත්‍ර අඳින්න, ලියන්න මේ අයට තියෙන්නේ පුදුම දක්ෂතාවයක්. පරිත්‍යාගය. මාර්තු කෙනෙක් තරම් පරිත්‍යාගශීලී කෙනෙක් මේ ලෝකෙ හොයාගන්න නෑ. තමන් බඩිකින්නේ ඉඳලා හරි අනුන්ට කණ්ඩ දෙන ජාතියේ උතුම් මිනිස්සු මේ. පාරේ ඉන්න සතෙක්ට කරදරයක් වුණොත් අනිත් අය අහක බලාගෙන යද්දී මේ අයගේ ඇස්වලට කඳුළු වෙනවා. සත්තුන්ට පුදුම ආදරේ. ආදරේට වහල්. මාර්තු අය ආදරේ කළොත් තමන්ගේ මුළු ජීවිතේම අනාගතේම උනත් දෙපාරක් හිතන්නේ නෑ. ආදරේට වහල් වෙනවා. නරක පැත්ත. හැබැයි මේ අහිංසකකම දැකලා රැවටෙන්න එපා. වතුර කියන්නේ ජීවය වගේමයි. කේන්ති ගියොත් ඒක සුනාමියක්. මාර්තුවගේ ඉවසීම හරිම වැඩි. හැබැයි ඒ ඉවසීමේ රේඛාව පැන්නොත් යක්ෂයත් පරාදයි. එදාට පරණ කුණු කන්දල්, අවුරුදු 10කට කලින් වෙච්ච දේවල් ඔක්කොම මතක් කර කර බනින්නේ. ඒ වෙලාවට මෙයාලව පාලනය කරන්න කාටවත් බෑ. ලොකුම දුර්වලකම, මාර්තු අයගේ ලොකුම දුර්වලකම ඉක්මනට රැවටෙන එක. ඕන කෙනෙක්ව විශ්වාස කරනවා. අනුන්ගේ දුක දැක්කහම දිය වෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න කපටි මිනිස්සු මේ අයට නිතරම වංචා කරනවා. ගෙදරට බලපෑම. මාර්තු කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර දේව මන්දිරයක් වගේ. ගෙදර හැමෝම රණ්ඩු වෙද්දී එයාලව සමගි කරන්නේ මෙයා. පවුලේ අයගේ හිත හදන්න, එයාලව එකතු කරගෙන ඉන්න ගම් එක මෙයා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ ඔය මලක් වගේ හිත රිද්ද ගන්න එපා. හිත හොඳ වැඩි නිසාම ඔබ නිතරම පරිප්පු කනවා ඇති. හැබැයි කවදාවත් නපුරු වෙන්න එපා. මොකද මේ ලෝකෙට ඔබ වගේ අය නැතුවම බෑ. හිත හොඳ වැඩි නිසාම දුක් විඳින, හැබැයි හිතේ කිසිම කුහකකමක් නැති අපේ මාර්තු යාළුවෝ ටික කමෙන්ට් එකක් දාගෙනම යන්න.